හලෝ ගයිස් කොහමද සප්පන් සනිපින් සතුරෙන් ඉන්නා නේද? හරි. අද අපි හදන්න යන්නේ රසම රස කෙහෙල් මුව මැල්ලුමක්. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා පොතු ඉවත් කරගත්තු කෙහෙල් මුවයක්. අපි බලමු දැන් ඒකට මොනවද තව ඕන වෙන අමුද්‍රව්‍ය සහ කොහොමද හදන්නේ කියලා. let's go. අපිට ඕන වෙනවා මේකට කහතේ හැඳි කාලක්, පොල් මිස හැඳි 5ක වගේ ප්‍රමාණයක්. ඊගාවට සුදු ලුණු බිකි 3ක්, කරපිංච දල, ඊගාවට පතුලෝණු 6ක් වගේ, ඊගාවට අමු වැලිස්. ඊගාවට මෙන්න මේ විදිහට අපේ කෙහෙල් මුවය හොඳට කපා ගන්න ඕනේ. හරිද ළමයි? මම මේ පෙන්වන විදිහට මොගලන් කපා ගන්න. එතකොට කපා ගන්න හරිම ලේසියි අපිට කෙහෙල් මුවය. තේරුණාද ළමයින්ට? මෙන්න මේ විදිහට අපි මුලින්ම සිරස් අතටයි ඉරිරි ඇඳලා තමයි අපි මෙන්න මේ විදිහට කපා ගන්න. අමාරු කෝස් එකක්. හැබැයි ලේසි. හරිම රහයිම කෙහෙල් මුව මැල්ලුම්. හරිම රසයි. ඒක නිසා අමාරු වුණත් ඉතින් කපාගෙන ඔයගොල්ලන් හදලා කාලා බලන්න රහයි. මේ තියෙන අපි කපාගත්ත කෙහෙල් මුව ටික ඊගාට අපි බලමු මේකට මොකක්ද කරන්නේ, අපි මේකට මොනවද දාන්නේ කියලා. තේරුණාද? let's go. මේ තියෙන මං කෙහෙල් මුව ටිකට ගොඩ වතුර දැම්ම නෑ. කෙහෙල් මුව සාමාන්‍යයෙන් වැහෙන්න වගේ පොඩ්ඩක් වතුර එකතු කරගත්තා. ඊගාවට අපි ඒකට කහ අමු මිරිස්, ඊගාවට අපි ඒකට තව එකතු කරගන්න ඕනේ රතු ලුණු සහ ලුණු. හරිද ළමයි? හරිද? ඉතින් මෙන්න මේ විදිහට හොඳට හැඳි ගන්න ඕනේ. අපි අමුද්‍රව්‍ය ටික දාලා ඊගාවට ඉතින් මේක මේ වතුර ටික හිඳනකන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ ළමයි. තේරුණාද? මෙන්න මේ විදිහට හොඳට හැඳි ගන්න ඕනේ. අහන්නකෝ ඉතින් අපිට මේ කෙහෙල් මුව මැල්ලමට අපේ පොල් ටික, සුදු ලුණු ටික, කරපිංච ටික, අදගත්තුව කරපිංච දළු ගන්න. හරිද? හොඳින් අඹර ගන්න ඕනේ. තේරුණාද? ඒත් අඹරගෙන තමයි අපේ කෙහෙල් මුව ටිකට එකතු කරගන්නේ. ඊට පස්සේ තමයි මැල්ලුම හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ වතුර ටික හිඳනකන් අපේ කෙහෙල් මුව ටික හොඳින් පිස ගන්න ඕනේ ළමයි. තේරුණාද? හොඳින්ම පිස ගන්න. හරිද? ඉතින් මේ තියෙන මම පිසගත්තු කෙහෙල් මුව ටික ළමයි. හරිද? ඉතින් බලන්න වතුර පොඩ්ඩක්වත් නෑ නේද? මෙන්න මේ විදිහට තමයි අපේ කෙහෙල් මුව ටික අපි හදාගත්තේ. මොනවද මම දැන් ඊගාවට දාන්න යන්නේ කියලා දන්නවද? මේ දෙන්නේ අපි අඹරගත්තු කරපිංචා, පොල්, මෙන්න මේ දේවල් ටික තමයි අපි ඊගාවට දාන්න යන්නේ. ඉතින් මේ දේවල් ටික දාලා අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ ළමයි. ඒ කියන්නේ හොඳට හැඳි ගන්න ඕනේ. තේරුණාද? හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. මාරම රහයි. හරිම ලේසි කියන්න බෑ. කෙහෙල් මුව කපන්න ටිකක් අමාරුයි. ඒ වුණාට හදලා කනකොට මාරම රහයි. හරිද? ඔයගොල්ලොත් හදන්න. හරිම රසයි. කකුළු බතුයි කරවල හොදේ කෙහෙල් මුවයි මාරම රහයි. මට පොඩ්ඩක් ලුණු පොඩ්ඩක් මදි වගේ දැනුණා. ඉතින් මම තව ටිකක් ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලොත් ඇති වෙන ලුණු දාගෙන මදි වගේ නම් තව ටිකක් එකතු කරගන්නානේ. හරිද? ලුණු වැඩි වුණොත් දැන් කන්න බැරි. මදි වුණොත් පස්සේ හරි දාගෙන කන්න පුළුවන් නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි හොඳට මේ කෙහෙල් මුව ටික හොඳට හැඳි ගහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් දැන් අපේ කෙහෙල් මුව මැල්ලුම හරි හදලා ඉවරයි. මේ තියෙන අපේ කෙහෙල් මුව මැල්ලුම මාරම ලස්සනයි. මාරම සුවඳයි. මාරම රහයි. කැකුළු බතුයි කරවල හොදී හරි හාල්මැස් හොදී හරිත් එක්ක මාරම රසයි මේ කෙහෙල් මුව මැල්ලුම. ඉතින් thank you so much මාත් එක්ක එකතු වුණාට. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. bye bye. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම හදලා comment කරන්න. හරිද? bye bye. ටාටා.